හරි අපි මේ ප්‍රශ්නේ කතා කරමු. මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ රෝග වලින් තොර ශාක ලබා ගැනීම සඳහා ශුද්ධ ප්‍රචාරණය යොදා ගැනීමේදී ඒ සඳහා භාවිතා කිරීමට වඩා සුදුසු ශාක කොටස තමයි අහලගේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සරලව කිව්වා ශුද්ධ ප්‍රචාරණය සඳහා යොදා ගන්නා වඩාත්ම සුදුසු ශාක කොටස තමයි අහලා තින්නේ. කොහොමද අපි මේ ශුද්ධ ප්‍රචාරණය කරන්නේ? ශුද්ධ ප්‍රචාරණය කරන්න අපි ඒ පරිසරයේ ජීවාණුහරණය වෙන්න ඕනේ. මොකද්ද මං කිව්වේ? ජීවාණුහරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ ජීවාණුහරිත තත්ත්වයටද. හරිද? ජීවාණුහරිත තත්ත්වයට තමයි මේක සිදු කරන්නේ. ජීවාණු හරිත තත්ත්වයට තමයි මේක සිදු කරන්නේ. හරිද? ඊට පස්සේ අපි මේක රෝපණ මාධ්‍ය සකස් කරන්න අපි විසින්. මේක රෝපණ මාධ්‍ය සිදු කරන්න අපි විසින්. හරිද? කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල තමයි මේක සිදු කරන්නේ. ඒ කියන්නේ රෝපණ මාධ්‍ය සකස් කරන්න අපි විසින්. මේක සිදු කරන්න අපි යොදා ගන්නවනේ ශාක කොටස. මේ ශාක කොටස සජීවී ශාක කොටසක් වෙන්න ඕනේ. හරිද? අපි මේක සිදු කරන්න අපි යොදා ගන්න අපි රෝපණය කරන්න ශාක කොටසක් ගන්නනේ. මේ ශාක කොටස සජීවී ශාක කොටසක් වෙන්න ඕනේ. හරිද? මම මොකද්ද කිව්වේ? ඉස්සල්ලාම එක ජීවාණුහරි තත්ත්වයටතේ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි විසින් තමයි මේ රෝපණ මාධ්‍ය සකස් කරන්නේ. කෘත්‍රිමව තමයි මේ රෝපණ මාධ්‍ය සකස් කරන්නේ. අපි යොදාගන්නේ සජීවී ශාක කොටසක්. අපි යොදාගන්නේ සජීවී ශාක කොටසක්. හරිද? මේ සජීවී ශාක කොටසට අපි තව නමක් කියනවා පූර්වකය කියලා. හරිද? මොකද්ද මං කිව්වේ මේ සජීවී ශාක කොටසට අපි තව නමක් කියනවා මේ පූර්වකය කියලා. අපි මේ පූර්වකයට යොදාගන්නේ මොනවද? අපි මේ පූර්වකයට යොදා ගන්නවා එකක් ශාක ශෛල යොදා ගන්නවා. හරිද? අපි එකක් යොදා ගන්නවා ශාක ශෛල. හරිද? ශාක ශෛල වලට උදාහරණ කිව්වොත් පරාග ගන්න පුළුවන්. හරිද? ශාක ශෛල වලට උදාහරණ කිව්වොත් පරාග ගන්න පුළුවන්, විභාජන ශෛල ගන්න පුළුවන්. අය ගන්නවා අපි ශාක පටක ගන්නවා. හරිද? ශාක පටක ගන්නවා. පත්ත නාරටි අංකුර වගේ දේවල් ගන්නවා. හරිද? අය ගන්නවා අපි අවයව. අවයව වලට උදාහරණ කිව්වම මොනවද? අවයව වලට උදාහරණ කිව්වොත් බීජ පරාගදානි එහෙම ගන්න පුළුවන්. හරිද? බීජ පරාගදානි එහෙම ගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ රෝග වලින් තොර ශාක ලබා ගැනීම සඳහා. රෝග වලින් තොර ශාක ලබා ගැනීම සඳහා ශුද්ධ ප්‍රචාරණය යොදා ගැනීමේදී ඒ සඳහා භාවිතා කිරීමට වඩාත්ම සුදුසු කොටස තමයි අහලා තියෙන්නේ. පළවෙනි එක තියලා තියෙනවා පරාගදානි. පරාගදානි කියන්නේ මොකක්ද? අවයවයක්. හරිද? පරාගදානි කියන්නේ අවයවයක්. අය දීලා තියෙනවා, කල්ල දීලා තියෙනවා, පට්‍ර පටක දීලා තියෙනවා, මූල පටක දීලා තියෙනවා, විභාජක පටක දීලා තියෙනවා. මේ ශුද්ධ ප්‍රචාරණය සඳහා අපි බහුලව යොදාගන්නේ අග්‍රස්ත විභාජක පටක තමයි යොදාගන්නේ. හරිද? බහුල මේක දීලා තියෙනවා විභාජක පටක කියලා. ඒක තමයි උත්තරේ. බහුලව යොදාගන්නේ අපි අග්‍රස්ත විභාජක පටක. ඇයි මේ අග්‍රස්ත විභාජක පටක යොදාගන්නේ? මේ අග්‍රස්ත විභාජක පටක යොදාගන්නේ මේ අග්‍රස්ත විභාජක පටක වල සෛල විභේදනය වීමේ වේගය වැඩි. හරිද? සෛල විභේදනය වීමේ වේගය වැඩි නිසා වෛරස් රෝග වලින් තොර පැල් ලබා ගන්න පුළුවන්. මොකද්ද මං කිව්වේ? අපි මේ ශුද්ධ ප්‍රචාරණය සඳහා බහුලව යොදාගන්නේ අග්‍රස්ත විභාජක පටක. හරිද? ඇයි අග්‍රස්ත විභාජක පටක යොදාගන්නේ? සෛල විභේදනය වීමේ වේගය වැඩි නිසා වෛරස් රෝග වලින් තොර පැල් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ අග්‍රස්ත විභාජක පටක ගන්න. දැන් මේක උත්තරේ ආවා විභාජක පටක කියලා. හරිද? මේක උත්තරේ පහ උත්තරේ එන්න ඕනේ. මොකද්ද මේ ශුද්ධ ප්‍රචාරණය කියන්නේ? මං ඉස්සෙල්ලත් කිව්වේ මේ ශුද්ධ ප්‍රචාරණය දැන් උත්තරේ ආවට මේ ගැන කතා කරන්න ඕනේ. අපි බලමු ඉස්සෙල්ලාම ශුද්ධ ප්‍රචාරණය කියන්නේ මොකක්ද කියලා. ශුද්ධ ප්‍රචාරණය කියන්නේ සජීවී ශාක කොටස ජීවාණුහරි තත්ත්වයටතේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුළ රෝපණය කරලා මව් ශාකයේ ලක්ෂණ වලට සමාන දුහිතෘ පැල නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් තමයි මේ ශුද්ධ ප්‍රචාරණය කියන්නේ. හරිද? මේ ශුද්ධ ප්‍රචාරණය සිදු කරන්නේ අපි විද්‍යාගාරයකනේ. මේ ශුද්ධ ප්‍රචාරණ අපි සිදු කරන්නේ විද්‍යාගාරයක. හරිද? මේ විද්‍යාගාරයේ මූලික කොටස් හතරක් තියෙනවා. හරිද? මේ මං කිව්වා ශුද්ධ ප්‍රචාරණය සිදු කරන්නේ විද්‍යාගාරයක. හරිද? මේ විද්‍යාගාරයේ මූලිකම කොටස් හතරක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි පිරිසිදු කිරීමේ කාමරය. පිරිසිදු කිරීමේ කාමරය. හරිද? පිරිසිදු කිරීමේ කාමරය. මේ පිරිසිදු කිරීමේ කාමරයෙන් කරන්නේ මේක තුල සිදුවෙන්නේ මොනවද දන්නවද? මේ පූර්වකයේ තියෙන්නේ. මේ පූර්වකය පිරිසිදු කිරීමක් සිදු කරනවා. අපි ගන්නවනේ පූර්වකය කියන්නේ සජීවී ශාක කොටසක් ගන්නවනේ. මේ සජීවී ශාක කොටස මේ පූර්වකයේ පිරිසිදු කිරීමක් කරනවා. අය මේ ශුද්ධ ප්‍රචාරණය සඳහා යොදා ගන්නා උපකරණ පිරිසිදු කිරීමක් සිදු කරනවා. අය ඊට පස්සේ විද්‍යාගාරයේ තව කොටසක් තමයි
ඒක තමයි විද්‍යාගාර මූලික කොටස් හතරක් තියෙනවානේ. ඒ පළවෙනි කොටස් හතරෙන් පළවෙනි එක තමයි පිරිසුදු කිරීමේ කාමරය. අනිත් එක තමයි රෝපණ මාධ්‍ය සකස් කරන කාමරය. මං කිව්වනේ ඉස්සර රෝපණ මාධ්‍ය සකස් කරන්න කෘත්‍රිමව කියලා. අපි තමයි මේ රෝපණ මාධ්‍ය සකස් කරන්නේ. හරිද? මේ රෝපණ මාධ්‍ය සකස් කරන කාමරය. මේ සකස් කරන කාමරය තමයි දෙවෙනි එක. හරිද? මේ රෝපණ මාධ්‍ය සකස් කරන කාමරේ සාමාන්‍ය සංවේදී ඉලෙක්ට්‍රෝනික තුලා තියෙනවා. පීඩන උදුන් තියෙනවා. pH මීටර තියෙනවා. රසායනික ද්‍රව්‍ය එහෙම තියෙනවා. හරිද? මේ පිරිසිදු කිරීමේ කාමරේ ආශ්‍රිත ජලය තියෙනවා. දිලීරනාශක තියෙනවා. අය විශාල සිංක් තියෙනවා. ඒ වගේ උපකරණ වලින් සමන්විත කාමරයක් තමයි මේ පිරිසිදු කිරීමේ කාමරය. හරිද? මේ රෝපණ මාධ්‍ය සකස් කරන කාමරේ තියෙනවා මේ සංවේදී ඉලෙක්ට්‍රෝනික තුලා තියෙනවා. pH මීටර තියෙනවා. පීඩන උදුන් තියෙනවා. රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ උපකරණ අඩංගු කාමරයක් තමයි මේ රෝපණ මාධ්‍ය සකස් කරන කාමරය. තුන්වෙනි එක තමයි මේ පූර්වකය රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය තමයි තුන්වෙනි එක. මොකද්ද? පූර්වකය රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය. මේ පූර්වකය රෝපණ මාධ්‍යයට ඇතුල් කරන්නේ. හරිද? ඇතුල් කරන්නේ අනවර්ත ප්‍රවාහ කැබිනට්ටුව තුල. අනවර්ත ප්‍රවාහ කැබිනට්ටුව තුල. හරිද? මේකට තල ප්‍රවාහ කැබිනට්ටුවක් කියනවා. හරිද? අනවර්ත ප්‍රවාහ කැබිනට්ටුව තුල තමයි පූර්වකය රෝපණ මාධ්‍යයට ඇතුල් කරන්නේ. හරිද? ඊට පස්සේ හතරවෙනි එක තමයි රෝපණ කාමරය. හතරවෙනි එක තමයි රෝපණ කාමරය. රෝපණ කාමරය. මේ රෝපණ කාමරය තුල පවත්වාගත යුතු තත්ත්ව තියෙනවා. හරිද? එකක් තමයි උෂ්ණත්වය. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ත් 28ත් පමණ වෙන්න ඕනේ. හරිද? මේකේ මං කිව්වේ රෝපණ කාමරය තුල පවත්වාගත යුතු තත්ත්ව තියෙනවා. හරිද? එක තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 22ත් 28ත් පමණ වෙන්න ඕනේ. අනිත් එක මොකද්ද? අනිත් එක ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය සාමාන්‍ය 160ක් 70ක් පමණ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ තව තත්ත්වයක් තියෙනවා ආලෝකය. ආලෝකය සාමාන්‍ය ප්‍රතිදීප්ත පහන් මගින් පැය 12-16ක් විතර. හරිද? පැය 12-16ක් විතර ලක්ෂ සාමාන්‍යයෙන් 750ක් 1000ක් අතර වෙන්න ඕනේ. හරිද? 1000ක් විතර වෙන්න ඕනේ. මම මොකද්ද කිව්වේ? මේ සුද්ධ ප්‍රචාරණය අපි සිදු කරන්නේ විද්‍යාගාරයකනේ. මේ විද්‍යාගාරයේ මූලික කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි පිරිසිදු කිරීමේ කාමරය. දෙවෙනි එක රෝපණ මාධ්‍ය සකස් කරන කාමරය. තුන්වෙනි එක පූර්වකේ රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය. හතරවෙනි එක තමයි මේ රෝපණ කාමරය. හරිද? දැන් අංක මොකද්ද කිව්වේ? මේ සුද්ධ ප්‍රචාරණය කිව්වේ මොකද්ද? ජීවාණුහාර තත්ත්වයටතේ සජීවී ශාකොඩසකින් ජීවාණුහාර තත්ත්වයටතේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුළ රෝපණය කරලා මෞෂාකයේ ලක්ෂණ වලට සමාන දුහිතෘ පැන නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ සුද්ධ ප්‍රචාරණය කියන්නේ. හරිද? මේ සුද්ධ ප්‍රචාරණය සිදු කරන්න අපි කිව්වා සුද්ධ ප්‍රචාරණය සිදු කරන්න විද්‍යාගාරයක. මේ විද්‍යාගාරයේ මූලික කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක කිව්වේ මම මොකද්ද? මේ පිරිසිදු කිරීමේ කාමරය, දෙවෙනි එක රෝපණ මාධ්‍ය සකස් කරන කාමරය, තුන්වෙනි එක පූර්වකයේ රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය, හතරවෙනි එක තමයි මේ රෝපණ කාමරය. මේ සුද්ධ ප්‍රචාරණය සිදු කරන්න කොහොමද? සරලව සුද්ධ ප්‍රචාරණය සිදු කරන්න ඉස්සෙල්ලාම අපි මව් ශාකයක් තෝරා ගන්න ඕනේ. හරිද? මේ සුද්ධ ප්‍රචාරණය සිදු කරන පියවර තමයි පළවෙනි එක තමයි මේ මව් ශාකයක් තෝරා ගන්න ඕනේ. මව් ශාකයක් තෝරාගද්දී අපි ඉහළ ගුණාත්මක භාවයකින් ඔය අස්වැන්න වැඩි එහෙම ශාකයක් තමයි රෝග වලින් තොර එහෙම ශාකයක් තමයි මව් ශාකය තෝරාගන්නේ. මම මේ කියන්නේ සුද්ධ ප්‍රචාරණය සිදු කරන පියවර. හරිද? ඉස්සෙල්ලාම එක තමයි මව් ශාකයක් තෝරා ගැනීම. හරිද? මව් ශාකයක් තෝරා ගන්නවා. මව් ශාකයක් තෝරා ගන්න ඕනේ. හරිද? මොකද්ද මව් ශාකයක් තෝරා ගැනීමේදී ඉස්සෙල්ලාම බලන්න ඕනේ කරුණු රෝග වලින් තොර වෙන්න ඕනේ. හරිද? ඉහළ ගුණාත්මක භාවයෙන් වැඩි අස්වැන්නක් දෙන ශාකයක් තමයි මේ මව් ශාකය තෝරා ගැනීමේදී බලන්නේ. ඊට පස්සේ අපි පූර්වකේ වෙන් කරගන්න ඕනේ. මම කියවනේ සජීවී ශාක කොටසක් ගන්නවා කියලා සුද්ධ ප්‍රචාරණයට. ඒ හින්දා අපි පූර්වකේ වෙන් කරගන්න ඕනේ. හරිද? පූර්වකේ වෙන් කරගෙන ජීවාණුහරණයක් කරන්න ඕනේ. මොකද්ද? පූර්වකේ වෙන් කරගෙන ජීවාණුහරණයක් කරන්න ඕනේ. මේ පූර්වකේ වෙන් කරන්නේ සාමාන්‍ය. මේ පූර්වකේ වෙන් කරන්න කලින් දවසේ. කලින් දවසේ අපි පූර්ව ප්‍රතිකාරම කරන්න ඕනේ. සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක එහෙම මේකට මේ ගහට මව් ශාකයට ඉසින්න ඕනේ. හරිද? මම කිව්වේ පූර්වකේ වෙන් කරන්න කලින් දවසේ පූර්ව ප්‍රතිකාර දෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක උදේ කාලයේදී සහ හවස් කාලයේදී කියන්නේ උදේ හා හවස් කාලයේදී තමයි මේක පූර්වකේ වෙන් කරන්නේ. උදේදී හා සවස් කාලයේදී. හරිද? සවස් කාලයේ තමයි මේක සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මේ මව් ශාකය කියන්නේ මව් ශාක වර්ධන අවධියේදී තමයි මේ පූර්වකේ වෙන් කිරීම සිදු කරන්නේ.
මං ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද? මව් ශාකයක් තෝරා ගන්නවා. හරිද? මව් ශාකයක් තෝරා ගැනීමේදී බලන රෝග වලින් තොර ඉහළ ගුණාත්මක භාවයකින් වැඩි අස්වැන්නක් දෙන ශාකයක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි පූරකේ වෙන් කරනවා. හරිද? පූරකේ වෙන් කරන්න කලින් දවසේ පූර්ව ප්‍රතිකාරක සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිජීවක රසායනික ද්‍රව්‍යයන් ඉසින්න ඕනේ. හරිද? ඉහලා මේක සිදු කර මේ වෙන් කරන්න උදේ හා සවස් කාලයේදී. හරිද? උදේ හා සවස් කාලයේදී වර්ධන අවධියේදී තමයි මේක පූරකේ වෙන් කරන්නේ. මේ පූරකේ වෙන් කරලා අපි ජීවාණුහරණය කරන්න ඕනේ. හරිද? මොකක්ද ඊට පස්සේ කරන්නේ? ජීවාණුහරණය. ජීවාණුහරණය කරන්නේ මේක ගලා යන ජලයෙන් සෝදනවා. අය 170 මධ්‍යසාර වලින් සෝදනවා. හරිද? ඉස්සල්ලාම ගලා යන ජලයෙන් සෝදනවා. ඊට පස්සේ 170 මධ්‍යසාර වලින් සෝදලා අය ඊට පස්සේ සෝඩියම් හයිප්ලෝක්ලෝරයිඩ් අය කැල්සියම් හයිප්ලෝක්ලෝරයිඩ් ඒවා යොදනවා. හරිද? ඊට පස්සේ අපි මේක ජීවාණුහරණය කරානේ. ඉස්සල්ලාම මොකද කිව්වේ? මව් ශාකයක් තෝරාගත්තා. ඊට පස්සේ පූරකේ වෙන් කරා. ඊට පස්සේ ජීවාණුහරණය කරා. ඊට පස්සේ අපි රෝපණ මාධ්‍ය සකස් කරනවා. හරිද? ඊට පස්සේ තමයි අපි රෝපණ මාධ්‍ය සකස් කරන්නේ. මේ රෝපණ මාධ්‍යයේ ප්‍රධාන සංඝටක තියෙනවා. හරිද? ඊට පස්සේ මම මොකක්ද කිව්වේ? දැන් හතරවෙනි ජීවාණුහරණයයි පූරකයයි දෙවෙනි පියවර. හරිද? පළවෙනි පියවර මව් ශාකයක් තෝරාගත්තා. දෙවෙනි පියවර පූරකය වෙන් කිරීම හා ජීවාණුහරණය. හරිද? තුන්වෙනි එක තමයි රෝපණ මාධ්‍ය සකස් කිරීම. රෝපණ මාධ්‍ය සකස් කිරීම. රෝපණ මාධ්‍ය සකස් කිරීම. මේ රෝපණ මාධ්‍යයේ ප්‍රධාන සංඝටක තියෙනවා. මොනවද ප්‍රධාන සංඝටක? ප්‍රධාන සංඝටක ගත්තොත් පළවෙනි එක තමයි අකාබනික පෝෂක. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ අකාබනික පෝෂක වලට. හරිද? මම මොකද්ද කිව්වේ? රෝපණ මාධ්‍ය පවතිනවා සංඝටක. හරිද? ඒ සංඝටක වල පළවෙනි එක තමයි අකාබනික පෝෂක. අකාබනික පෝෂක වලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ මේකම තමයි. හරිද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 16ක් තියෙනවා. හරිද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 16ක් තියෙනවා. මේ 16න් මහා මූලද්‍රව්‍ය. ඒ කියන්නේ මහා මූලද්‍රව්‍ය 9කුත් සුද්ධ මූලද්‍රව්‍ය 6කුත් තියෙන 7කුත් තියෙනවා. හරිද? සුද්ධ මූලද්‍රව්‍ය 7ක් තියෙනවා. හරිද? මහා මූලද්‍රව්‍ය ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්. හරිද? කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්. සුද්ධ මූලද්‍රව්‍ය ගත්තොත් පෙරස්, බෝරෝන්, මැංගනීස්, පෙරස්, සිංක් වගේ ගන්න පුළුවන්. හරිද? මේ සුද්ධ මූලද්‍රව්‍ය වලින් කරන්නේ මොනවද? සුද්ධ මූලද්‍රව්‍ය වලින් කරන්නේ මේ සෛලවල පරිවෘත්ති ක්‍රියාවලිය දායක වීමක් තමයි මේ සුද්ධ මූලද්‍රව්‍ය වලින් කරන්නේ. මොකද්ද? සෛලවල පරිවෘත්ති ක්‍රියාවලියට දායක වීමක් තමයි මේ සුද්ධ මූලද්‍රව්‍ය වලින් කරන්නේ. මහා මූලද්‍රව්‍ය වලින් කරන්නේ මේ සෛල සංඝටක සාධන්න තමයි මේ මහා මූලද්‍රව්‍ය යොදාගන්නේ. මම කිව්වේ රෝපණ මාධ්‍ය සකස් කරද්දී රෝපණ මාධ්‍ය පවතිනවා සංඝටක. හරිද? එකක් කිව්වා අකාබනික පෝෂක. අය කාබන් පෙවව. ඒ කියන්නේ කාබන් පෙවව විදියට අපි යොදාගන්නේ ග්ලූකෝස් සහ සුක්‍රෝස්. හරිද? ග්ලූකෝසුයි සුක්‍රෝසුයි. ඇයි ග්ලූකෝසුයි සුක්‍රෝසුයි මුල් අවධියේදී කාබන් අඩංගු ශක්ති බෙවව ප්‍රභා සංශ්ලේෂණය මගින් මේ ශාකයේ නිපදවන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මුල් අවධියේදී කාබන් අඩංගු ශක්ති බෙවව ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන්නේ නැති හින්දා අපි පිටින් දෙනවා සුක්‍රෝසුයි ග්ලූකෝසුයි. හරිද? ඒ කිව්වේ මං කිව්වා දැන් පළවෙනි එක අකාබනික පෝෂක කියලා. හරිද? අකාබනික පෝෂක කියලා. දෙවෙනි එක මොකක්ද කිව්වේ? කාබන් පෙවව. තුන්වෙනි එක වර්ධක යාමක. හරිද? ඒ කියන්නේ හෝමෝන. හෝමෝනත් මේ රෝපණ මාධ්‍ය පවතිනවා. හරිද? හෝමෝන විදියට ඔක්සින, සයිටොකයිනින් එහෙම භාවිතා කරනවා. ඔක්සින සාමාන්‍ය මුල් වර්ධනයට ඔක්සින් හා සයිටොකයිනින් අනුපාතය එකට වඩා වැඩි වෙන්න ඕනේ. හරිද? මේ අංකුර වර්ධනයට ඔක්සින් හා සයිටොකයිනින් අනුපාතය එකට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? මං කිව්වා හෝමෝන. හරිද? වර්ධක යාමක කියන්නේ මේකට. අය ගණීකාරක භාවිතා කරනවා. හරිද? ගණීකාරක භාවිතා බහුලව භාවිත සුද්ධ ප්‍රචාරණය සඳහා බහුලව භාවිතා කරන ගණීකාරකය තමයි ඒගාර්. හරිද? ඒගාර් තමයි යොදාගන්නේ. ඒගාර් මුහුදු පැල ඇටයක් වන රතු ඇල්ගී නිස්සාරණයෙන් තමයි මේ ඒගාර් හදන්නේ. හරිද? මං කිව්වා ගණීකාරකයක් විදිහට අපි බහුලව යොදා ගන්න ඒගාර්. හරිද? ඒගාර් තමයි යොදාගන්නේ. ඒගාර් හදන්නේ මේ මුහුදු පැල ඇටයක් වෙන රතු ඇල්ගී නිස්සාරණය කරනවා. මේ ඒගාර් නැති වුණාම අපි සාමාන්‍යයෙන් ජෙල් රයිඩ් භාවිතා කරනවා, කිතුල් පිටි භාවිතා කරනවා. ඒ වගේ
මාධ්‍යම් භාවිතා කරනවා. හරිද? මේ රෝපණ මාධ්‍ය මේ රෝපණ මාධ්‍ය සකස් කරන මං කිව්වා දැන් අපි කිව්වේ මේ සුද්ධ ප්‍රචාරණය සිදු කරන පියවරන් වල. හරිද? මේ පියවරන් වල පළවෙනි එක මව් ශාකයක් තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ පූරකේ වෙන් කරලා ජීවාණුහරණය කරන්න ඕනේ. ඊට පස්සේ ජීවාණුහරණය කරලා තුන්වෙනි එක තමයි රෝපණ මාධ්‍ය සකස් කරන්නේ. බහුලව භාවිතා කරන මාධ්‍ය තමයි MS මාධ්‍ය. හරිද? MS මාධ්‍ය තමයි බහුලව භාවිතා කරන්නේ. ඊට පස්සේ රෝපණ මාධ්‍ය සකස් කරානේ. ඊට පස්සේ රෝපණ මාධ්‍ය සකස් කරලා හතරවෙනි පියවර තමයි පූර්වකේ සංස්ථාපනය කරනවා. පූර්වකේ සංස්ථාපනය කරලා පස්වෙනි පියවර විදියට උපරෝපණය සහ ගුණනය කරනවා. උපරෝපණය සහ ගුණනය කරලා අපි මුල් ඇද්දවීම සිදු කරලා බාහිර පරිසරය පැලදැඩි කිරීම සිදු කරනවා. මේක තමයි සුද්ධ ප්‍රචාරණයේ පියවර කිව්වේ. හරිද? සුද්ධ ප්‍රචාරණ පියවර. ඒ කියන්නේ සුද්ධ ප්‍රචාරණ පියවර පළවෙනි එක මව් ශාකයක් තෝරාගෙන ඊට පස්සේ පූරකේ වෙන් කරගෙන ජීවාණුහරණය කරන්න ඕනේ. ඊට පස්සේ ජීවාණුහරණය කරලා ඊට පස්සේ රෝපණ මාධ්‍ය සකස් කරලා රෝපණ මාධ්‍ය තුල පූරකේ සංස්ථාපනය කරනවා. පූරකේ සංස්ථාපනය කරලා උපරෝපණය සහ ගුණනය කරලා මුල් ඇද්දවීම සිදු කරලා බාහිර පරිසරය පැලදැඩි කිරීමක් තමයි මේ සුද්ධ ප්‍රචාරණයේ පියවර. හරිද? මේ සුද්ධ ප්‍රචාරණයේ සරලව කිව්වොත් පටක රෝපණයේ තියෙනවානේ. මේ පටක රෝපණයේ භාවිත තියෙනවානේ. ඒ කියන්නේ පටක රෝපණය අපි භාවිතා කරන අවස්ථා තියෙනවා. හරිද? එකක් සිදු කරන ශාක ප්‍රචාරණය සඳහා භාවිතා කරනවා. අය ශාක සංරක්ෂණය කිරීමට භාවිතා කරනවා. අය ශාක වැඩි දියුණු කිරීමට යොදා ගන්නවා. අය ශාකවල රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කිරීමට සඳහා නිස්සාරණය කිරීමට එහෙම යොදා ගන්නවා. මේ පටක රෝපණේ භාවිත තියෙනවානේ. භාවිතයක් වන ශාක ප්‍රචාරණය. මේ පටක රෝපණේ භාවිතයක් වන ශාක ප්‍රචාරණයේ ක්‍රමවේදයක් තමයි මේ සුද්ධ ප්‍රචාරණය කියන්නේ. හරිද? සුද්ධ ප්‍රචාරණය කියන්නේ පටක රෝපණේ භාවිතයක් වන ශාක ප්‍රචාරණය තියෙන්නේ. මේ ශාක ප්‍රචාරණය සිදු කරන ක්‍රමවේදයක් තමයි මේ සුද්ධ ප්‍රචාරණය කියන්නේ. හරිද? මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ රෝග වලින් තොර පැර ලබා ගැනීමට සුද්ධ ප්‍රචාරණය යොදා ගන්නා ශාක කොටස තමයි අහලා තියෙන්නේ. විභාජක පාඨක තමයි උත්තරේ. විභාජක පාඨක එන්නේ මේකේ ශෛල විභේදනය වීමේ හැකියාව වැඩි. ඒ හින්දා වෛරස් වලින් තොර පැර ලබා ගැනීම තමයි මේකේ උත්තරේ. හරිද? එතකොට උත්තරේ විභාජක පාඨක 5. හරිද?